පළමු ප්‍රහාරය එල්ල වුණේ පරිගණක මගින්. වෙනිසුලාවේ විදුලි බල පද්ධතිය සහ sannivedana ජාල අඩපණ කළ ඇමරිකානු සයිබර් බලකාය සතුරාගේ රේඩාර් පද්ධති සම්පූර්ණයෙන්ම ජෑම් කර දැමුවා. කැරිබියන් මුහුදේ සිට ඇමරිකානු යුද නැවුමගින් ටොමොහොක් ක්‍රූස් මිසයිල් 100 ගණනක් මුදා හැරියා. ඒවායේ ප්‍රධාන ඉලක්කය උනේ රුසියානු නිෂ්පාදිත S-300 ගුවන් ආරක්ෂණ පද්ධතිය සහ රේඩාර් මධ්‍යස්ථානයි. F-35 ස්ටෙල්ත් යානා කරකස් අහසට ළඟා වුණා. අගනුවර පිහිටි ෆර්ටෝ ටියානා හමුදා මූලස්ථානයට සහ ලා කාලෝටා ගුවන් කඳවුරට අති ප්‍රබල බෝම්බ ප්‍රහාර එල්ල වුණා. මේ මෙහෙයුමේ තීරණාත්මකම මොහොත එළඹුණා. ඇමරිකානු ඩෙල්ටා ෆෝස් සෙබළුන් රැගත් ස්ටෙල්ත් හෙලිකොප්ටර් යානා මදුරෝ රැඳී සිටි රහසිගත ස්ථානයට කඩා වැදුණා. මිනිත්තු කිහිපයක් ඇතුළත නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවටගෙන රටින් බැහැරට ගෙන ගියා. අලියම 4ට පැය 4කටත් අඩු කාලයකදී වෙනිසුලාවේ ගුවන් සීමාව සහ ප්‍රධාන කඳවුරු ඇමරිකානු පාලනයට නතු වුණා.